නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවතිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කීනචිවා ලෝකස්මින් තීතේ. වාසනාවන්ත භාග්‍යවන්ත ප්‍රේක්ෂක පින්වත්තුනේ, අද ධර්ම දේශනාව සඳහාම මාතෘකා කළේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පළමුවෙන්ම දේශනා කළ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ධර්ම පාඨය. වඩා හොඳයි මේ ධර්ම පාඨයේ සිංහල තේරුම දැනගන්න එක. මේක සිංහල තේරුම තමයි මේක කිසිම ලෝක ධාතුවක ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට නොපැවැත්විය හැකි වූ ලෝකෝත්තර ධර්ම චක්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් ඉසිපතනේ මිගදායේදී පවත්වනු ලබන්නේ ඒකයි. මේ කාරණේ මම මුල් කරගත්තේ කාරණා කීපයක් සඳහන් කරන්නට. මෙතන තියෙන ලෝකෝත්තර කියලා ඒ කියන්නේ ලෞකික නොවන. ලෞකික ධාතු 11ක් 31ක් තියෙනවා. සතර අපායක් තියෙනවා, අනුස්ස ලෝකේ තියෙනවා, දිවි ලෝක 6ක් තියෙනවා, බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඒවා ඔක්කොම ලෞකිකයි. ඒ ලෞකික ඌ ඒ තැන්වල ඉන්න අය තමයි අර කිව්වේ දෙවියෝ, බ්‍රහ්මයෝ, වගේ මාරයෝ, ඒ වගේම ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ කියන කොටස. මේ අයට පවත්වන්න බැරි. මේ අය නොදැනගත්තා වූ පෙර නොඇසූ විරු ධර්මයක් තමයි මේ භාග්‍යවතුන් වහන්සේ දා ඉසිපතනේ මිගදායේදී පැවැත්වුවේ. ඒ ධර්මය මොකද්ද? ධම්මචක්කං. මේ ධර්ම චක්‍රය මොකද්ද කියලා කියන්නේ. ඒ ධර්ම දේශනා කරන්ට මම මාතෘකා කරගත් සූත්‍රයේ ඇතේ පළවෙනි සූත්‍රයේ නම ධම්මචක්‍රය කියන එක. ඒක නිකන් ධම්මචක්‍රයක් නෙවෙයි, ලෝකෝත්තර ධර්ම චක්‍රයක්. ඒකයි අර කිසිම ලෝක ධාතුවක කිසිම කෙනෙකුට පවත්වන්න බැරි මින් පෙරෙන ඔයසු විරු ධර්මයක් කියලා. ඒ නිසා මගේ අදහස ඕනේ මේකයි ලෝක ධාතුවට නැත්තම් මේ ලෝකයේ ඉන්න මිනිස්සන් හතියට ධර්ම චක්‍රය මොකද්ද කියලා කියා දෙන්න. අපි නිකන් රවුමක් ඇඳලා ඉවරලා අර හිට්ලර්ගේ අර ස්වස්තිකේ වගේ එකක් ඇඳලා ධර්ම චක්‍රය කියලා කියනවා. ඒක නෙමෙයි ධර්ම චක්‍රය කියන්නේ මේකයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් අපිට තියෙනවා. ඒකේ මාර්ගයන් 8ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඊළඟට සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි. ඔය 8 10ක් වෙනවා. 10ක් වෙන්නේ මෙහෙම. ඔය චක්‍රයක් වෙනකොට ආපහු යනවා. ඕකේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙකට. එතකොට ඒක කියනවා රහතන් වහන්සේලාගේ දසාංගය කියලා. එතකොට ඒක රවුමකට එනකොට චක්‍රයක් වෙනවා. මේක ලෝකෝත්තර චක්‍රයක්. සිංහල වචන වලින් කිව්වට සම්මා දිට්ඨි කිව්වහම අපි පටන් ගන්නෙ මේ පෘථජන ජීවිතේ නැත්තම් මේ පෘථජන හිතෙන් තමයි පටන් ගන්න. ඒක නිසා තමයි සම්මා දිට්ඨි කිව්වේ පළවෙනි කාරණේට. සම්මා දිට්ඨිය කියන්නේ නිවන් දකින්න ආශාවක් නැත්නම් ඒ පැත්තට හැරෙන්න බුද්ධියක් තියෙන්න ඕන, ප්‍රඥාවක්, ඥානයක් ඇති වෙන්න ඕන. ඒ පුද්ගලයාට විතරයි නිවන් දකින්න පුළුවන්. එසේ මෙසේ අයට නිවන් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකට පාරමී ධර්ම පිළිලා තියෙන්න ඕන බොහෝ. අනිත් එක ලෝතර බුදුරන් වහන්සේ මේ ආකාරයට අගෞරව කරලා තියෙනවා නම් මේ භවයේදී හෝ මන් දන්නේ කවදා නිවන් දකින්න පුළුවන් වෙයිද කියලා. ඒ කියන්නේ මේ සිද්ධාර්ථ ගෞතම ලෝතර සම්මා සම්බුදුරන් වහන්සේගේ බුද්ධ ශාසනයේදී මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට කියලා යම් කෙනෙක් හිතනවා නම්, ඒව නැත්නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒ පුද්ගලයාට විශාල පවක් කරගන්නවා. ඒ කියන්නේ අපේ බුදුහාඳුරුන්ගේ ධර්මයක් බුදුහාඳුරන්ගේ ශ්‍රාවක සංඝයාත් අවලංගු කරලා දානවා. මේක විශාල පාපයක්, අවීචියට යන්න පුළුවන් පාපයක්. මේක දන්නේ නැතුව බොහෝ දෙනෙක් කරනවා. අපි දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලා පවා දානයක් දුන්නෙන් පස්සේ මතු බුදු වෙන අනන්ත ශ්‍රීයෙන් යුක්ත මෛත්‍රී බුදුන් දැක උන්වහන්සේගේ බණ අහලා නිවන් දකින්න. මේකෙදී අපි බුදුහාඳුරන්ට අගෞරවයක් කරනවා, නින්දාවක් කරනවා, අපහාසයක් කරනවා කියලා ඒකට දැනගෙන නෙමෙයි කරන්නේ. ඒක නිසා ඒත් නිවන් දකින්නේ නැහැ කවදා. සිවුර දාගත්තත්
ඒ සිවුරත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිවුර. ඒ වගේම වළඳන්නේ ලෞතර සිද්ධාර්ථ ගෞතම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය. ඒ වගේම උන්වහන්සේගේ පිළිමය තමයි හදාගෙන ගෞරව සත්කාර කරන්නේ නැත්නම් සංකීර්ත වශයෙන් තියාගෙන. ඒ වගේම උන්වහන්සේ පිටුදුණු බෝධිය තමයි ඒ කට්ටියගේ සංකේතයක් වශයෙන් තියාගෙන. ඒ වගේම උන්වහන්සේගේ සැලකෙන සර්වජ ධාතු නේදාන් කරලා හදාගත්තු චෛත්‍ය තමයි සංකේත වශයෙන් තියාගෙන. එහෙම තියාගෙන කියනවා ගංගෙන් වතුර බීලා මොහොතට ආවඩන්නා වගේ වැඩක් කරනවා. උන්වහන්සේගේ ධර්මයමයි දේශනා කරන්නේ. උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරලා පතන්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියලා. ඒ ඇත්ත විශාල පාපයක් කරනවා කියන එක ඒ ඇත්ත දන්නේ නැහැ. ඒ නිසා අපි මම මේ කරුණාවෙන් ආදරයෙන් මේ අපේ සම්මුති භික්ෂු සංඝයාගෙන් ඉල්ල හිටිනවා මොකද දන්නා අපි මේ සිද්ධාර්ථ ගෞතම ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්නවා නම් මේ උන්වහන්සේට ගරු කරන්ට ඒ ධර්මයේ උන්වහන්සේගේ ධර්මය මේකයි. ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අන්තිම අඩු වශයෙන් සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා. මේ මොන පෙරොන්ද? ගොඩාක් පෙරොන් ಜಾති පුරනවා. නිකම් පෙරොන් ඒ වගේ උපපාරමිතා කිය જાතියක් තව උපපරමත්ත පාරමිතා කිය. මේවා පෙරොන් පුරනකොට එච්ච ලේසියෙන් පුරන්නයි තාම අමාරුයි පුරන්න. මේ පුරලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් හොයාගන්නේ මොනවද? ඉස්සෙල්ලා හොයාගන්නේ ඔන්නෝයි මාර්ගය. ඒක කියනවා ධම්මචක්කය කියලා. ඔන්නෝයි මං කියෝ ටික. ඒ ධම්මචක්කය හොයාගෙන ඒ ධම්මචක්කය ඔස්සේ ගිහිල්ලා තමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. ඒකට කියනවා අපි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. අර කිව්ව විදිහ අර ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ නැත්තම් බ්‍රහ්මයා, දෙවියා, මහරයා ඔය කට්ටියටත් හොයා ගන්නට බැරි, කියා ගන්නට බැරි, දන්නේ නැති ධර්මයක් මේ අවබෝධ කරන්නේ. එතකොට එසේ මෙහි ධර්මයක් නෙවෙයි මේ ධම්මචක්කය කියන්නේ. ඒකට එක වචනයකින් කියනවා මජ්ක්‍ධිම පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරපු මේ මධ්‍යම ප්‍රතිපදාව සේයතිදං. ඒක මොනවද කියලා තමයි ඔය අටමයමක් කරන්නේ. අටේ තියෙන අංග 10ක්, හැබැයි 10ක් කියනකට අංග 10ක් තිබ්බට 8යි කියන්න තියෙන්නේ. ඔලේ පටන් ගන්න සම්මාදිට්ඨියෙන් ඊළඟට අවසන් කරන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන්නේ. ඒකෙන් ඉඳලා සංගේ සමන්නාගතෝ උච්චති අරහතෝ කියලා කියන්නේ ඒකයි. රහතන් වහන්සේලාගේ 10ක් තියෙනවා. ඒක තමයි මේ වටිනාම දේ ලෝකේ. ලෞතර බුදුරන් වහන්සේ කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට අද්විතීයත්වයට පත් වෙන්නේ ඔය මාර්ගය නිසා. ඔය මාර්ගය තමයි ශ්‍රේෂ්ඨය, ඔය මාර්ගය තමයි අද්විතීය, ඔය මාර්ගය තමයි අග්‍රය. ඔය මාර්ගය නැතුව කිසි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ. එතකොට ඔය මාර්ග අංග 10ක් තිබ්බට එක එක පුරවලෝක කරන්න බෑ. ඒ නිසා තමයි කිව්වේ මජ්ක්‍ධිම පටිපදා තථාගතේන අபிසම්බුද්ධ. මේක එක ප්‍රතිපදාව. මේ 10ම එකට වෙන එක ප්‍රතිපදාව. ඒක ප්‍රායෝගික කරන්න ඕන. අද අපි ඒව දන්නේ නැහැ. අවුරුදු 1500ක් තිස්සේ අපි ගායනා කළා ධර්මය. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ අපිට ගායනා කරන්නට නෙවෙයි ඉගැන්වන්නේ. ඒව නැත්තම් විභාග පාස් වෙන්න නෙවෙයි. අගමහා පඬිත වෙන්න නෙවෙයි, පඬිත වෙන්න නෙවෙයි, රාජකීය පඬිත වෙන්න නෙවෙයි, මාචාර්ය වෙන්න නෙවෙයි, ආචාර්ය උපාධිය ලබන්න නෙවෙයි. උන්වහන්සේ දේශනා කළේ මේකයි. අරඤ්‍යගතානං වා රෝකමූලගතානං වා ශුඤ්ඤාගාරගතානං. මෙන්න මේ තුන් පොළට ගිහිල්ලා මේක ප්‍රායෝගික කරන්න කියලා කිව්වේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඔතෙන්ට යන්න නිකන් බෑ. පාරමී ධර්ම පිළිලා තියෙනවා සරල සම්මාදිට්ඨි, සරල සංකප්ප කියන එක එනවා. ඒ සරල සම්මාදිට්ඨි කියන්නේ ඥානයක් පහළ වෙනවා නිවන් දකින්න ඕන මේ භවයේදී කියලා. එතකොට වැරදි මාර්ග වලින්, වැරදි ධර්ම වලින් අයින් වෙනවා. ඊළඟට පිටත් වෙනවා මේ ගෘහ ජීවිතයෙන් පිටත් වෙලා ශ්‍රමණ ජීවිතයටපත් වෙනවා. යේසුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනං. ඔය කිව්වේ ඒකයි. ඒ දෙක සම්පූර්ණයෙන් පස්සේ ප්‍රායෝගිකව අපි පටන් ගන්නවා මේ මාර්ගයේ යන්න අංග 8ම එකට කරලා. පටන් ගන්නේ සීලෙන් සම්මා වාචා කියනවා. මේ සම්මා වාචා කියන්නේ බොරු කියන එක, කේලම් කියන එක, පරස වචන කියන එක, සම්පප්පලාප කියන එක වෙන් වෙනවා කියන එක. නමුත් මේක එක ධර්මයක් තුලින් වෙන්න ඕන. ඒකයි සම්මා වාචා කියන්නේ. ධර්ම හතරක් තිබ්බට එක ධර්මයක් තුලින් වෙන් වෙන්න ඕන. මේක වෙන් වෙන ධර්මය තමයි තොල් දෙකෙන් කටවහ ගත්තාම ඒකෙන් සම්පූර්ණයෙන් වෙන් වෙනවා. කාටවත් අභියෝග කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි මේක සිංහ නාදයක්. මට අභියෝග කරන්න කාට හරි ඔය හතර සිද්ධ වෙනවද තොල් දෙකෙන් කටවහ ගත්තාම කියලා. කාටවත් පුළුවන් කමක් නැත්තේ. මේ ධර්මය ගැන හෝ ඒ කියන්නේ නිවන ගැන හෝ නිවන් මාර්ගය ගැන හෝ මට අභියෝග කළ හැකි අද ලෝකේ බ්‍රහ්මයෙක්වත්, දෙවියෙක්වත්, මාරයෙක්වත්
ශ්‍රමණේකවත් බ්‍රාහ්මණේකවත් නැtei කියලා ඉවරලා මම අභියෝග කරනවා. පුළුවන් නම් මට අභියෝග කරන්න. මේක එක ධර්මයක්. ඊළඟ ධර්මය තමයි සම්මා කම්මන්තා කියන්නේ. ඒකට කිව්වේ ප්‍රාණඝාතයෙන් අදත්ත දාණයෙන් කාමමිත්‍යාචාරයෙන් වැළකෙන්නයි කියලා. ඒකත් එක ධර්මයක් කියන නිසා තමයි සම්මා කම්මන්තා කියන්නේ. එතකොට මේ තුනම එකට සිද්ධ වෙනවා. ඒකට සිද්ධ වෙන්නේ අපි මේ පරියන්කෙන් වාඩි වෙනකොට. ඇඟ හොලවන්නේ නැතුව ඉන්නකොට පැයක් තුල අපි පරමාර්ථ ධර්මයේ හැසිරෙනවා නම් නැත්නම් විදර්ශනාවේ හැසිරෙනවා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රායෝගිකව හැසිරෙනකොට තොල් දෙකෙන් කටවහගෙන කය හොල්ලන්නේ නැතුව තියාගෙන හිටුවා පරියන්කෙන් ওই දෙක ඉබේම සිද්ධ වෙනවා. එකටම පරමාර්ථ වශයෙන් කාටවත් අභියෝග කරන්න පුළුවන් කමක් නැහැ. මේ මනුස්සයා බොරු කිව්වා, කේලම් කිව්වා, පරසවඥ කිව්වා, සප්පප්‍රලාභ කිව්වා, ඒව නැත්නම් ප්‍රාණඝාත කළා, අදත්තාන කළා, කාමීත්‍යාචාර. ඕකටයි කියන පරමාර්ථ ධර්ම කියන්නේ. එතකොට හයක් සම්පූර්ණ වෙලා ඉවරයි. ඉරියව් විතව වාඩිලා පටන් ගත්තේ නෑ. ඊළඟට සම්මා ආජීව. සම්මා ආජීවට කියනවා ඒ කාලේ තිබ්බැටට වෙලඳාම් තුනකොත් කර්මාන්ත දෙකකුත් මේව කරන්න එපා කියලා. මේ වාස විස නිබතේම, ඒ වගේම සතුන් මස් පිළිස් විකිනීම, ඇති කිරීම, ඔය වගේ જાති. ඒවා කරන්නත් අපිට පුළුවන්කම නැහැ. ඇඟ හොලවන්නේ නැත්තම් කට හොලවන්නේ නැත්තම්. හැම ආජීවයක්ම කරන්න එක්ක කට හොලවන්නවත් නැත්තම් ඇඟ හොලවන්න. කට හොලවලත් පුළුවන් පෙරගදෝර මහත්තුරු වගේ ජීවිකාව කරන්නට, ගුරුවරු වගේ ජීවිකාව කරන්නට. ඇඟ හොලවලත් පුළුවන් ගොවියෝ වගේ ජීවත් කරන්නට. කටයි දෙකම හොලවල පුළුවන් ඒ වගේ ජීවිනාව කරන්නට. නමුත් මේ ඇඟ හොලවන්නේ නැත්තම් කට හොලවන්නේ නැත්තම් අපි සම්මා ආජීවයේ ඉන්නවා ප්‍රායෝගික වශයෙන්. එතකොට කරුණ 12 පිරලා ඉවරයි, සීලය සම්පූර්ණයි ඔය වෙලාවට. මොකක් කරලා නැහැ. ඉඳගෙන ඉන්න එක විතරයි සීලේ පරමාර්ථ වශයෙන් සම්පූර්ණ වෙලා ඉවරයි. ඊළඟ එක තමයි සමාධි. සමාධි කිව්වේ සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි කියලා. ඒක පොතේ නම් තියෙන අනෙක් විදිහට මොකද සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒක ප්‍රායෝගික යනකොට එහෙම නෙවෙයි වෙන්නේ. සම්මා සති කියන්නේ මේකයි. සම්මා සති කියන්නේ හොඳ සිහිය නෙමෙයි. හොඳ සිහිය තියෙන මිනිහෙක් මේ පුත්තජන ලෝකේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. හොඳ සිහිය කියන්නේ මේකයි ලෝතර බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව කියලා දුන්නා. හොඳ සිහිය කියන්නේ කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. එතකොට මෙතන අනුපස්සන හතරක් තියෙනවා. මේකට එක ධර්මයක් වශයෙන් කිව්වේ සම්මා සතිය කියලා. හතරම එකට සිද්ධ වෙන්න ඕන නිසායි. එකට සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා 12ක් සිද්ධ වෙලා තියෙනවා. මේ සීලේටම දැන් මේකත් එකතු වෙන්න ඕන. එතකොට අංග හතරයි. අංග වශයෙන් එනකොට ඔක්කොම එකතු වෙන්නේ නැහැ බලන්න. අපි මෙතන ඉඳලා කෙලින්ම දෙනවා අභ්‍යාසය. දැන් මොනවටද දානවා? සමාධියට. සමාධිය කියන්නේ මේ හිත හීල කරගන්න එකට. එහෙම නැත්නම් හිත පිරිසිදු කරගන්න එකට. ඒකට ලස්සනට බුදුහාමුදුරෝ දේශනා කරන සමාධිය තුලින් තමයි මේක කරන්න ඕන. කයං විරාගං අමතං පණිතං යදජ්ජගා සක්්‍ය මොණී සමාහිතෝ. සමාධිය තුලින් සාක්්‍ය මොණී බවට පත් කරන්න ඕන මේ හිත. කියන්නේ ඉහළම නිශ්ශබ්දතාවයට පත් කරන්න ඕන. නතේන ධම්මේන සමත්තිකින් කියන්නේ ඒක තමයි නිවන කියලා කියන්නේ. ඒ කියන්නේ මේ හිත නිශ්ශබ්ද කරන්න ඕන. ඒව නැත්නම් මේ හිත පිරිසිදු කරන්න ඕන. ඒකට කියනවා බ්‍රාහ්මණ කියලා. බ්‍රාහ් කියන්නේ උත්තම කියන එකයි, මන කියන්නේ හිත කියන එකයි. ශ්‍රමණ කිව්වේ ශ්‍ර කියන්නේ හීල කරගන්න එකටයි, මන කිව්වේ හිත කියන එකට. මේ දෙකෙන්ම කරන්නේ එකම. ඒ රහත් වෙච්ච හිත ශ්‍රවණ වෙනවා බ්‍රාහ්මණයට. එතෙන්ට අපි පුරුදු කරන්න ඕන. ඒක නිකම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා මේ හතර මේකට කරන්න ඕන. අපි කරන්නේ කායානුපස්සනාව කියලා එක જાතියක්. මොකද දන්නවද? කායානුපස්සනාව කියලා ඇස් දෙක පියාගෙන මේ ඇඟේ තියෙන ඇට් ටික වෙනම, මස් ටික වෙනම, නහර ටික වෙනම, ලේ ටික වෙනම ගොඩ ගහගන්න. ගොඩ ගහගෙන ඉවරලා මොනවා කරනවද දන්න මම තැනකදී ඇහුවා මේ ආරාමයකදී මොනවද කායානුපස්සනාව කියලා. ඊට පස්සේ ඔය ආකාරයට කිව්වා මස් වෙන් කරගන්නවා. ඇස් මේ හිතල වෙන් කර. හිතල ධර්මයේ හිතල නිවන් දකින්න බෑ. එහෙම කවදාවත් කියලා නෑ බුදුහාමුදුරු. බුදුහාමුදුරු කියලා තියෙන මෙහෙමයි. නිවන් දකින්න ඕන කියලා. නිවන් හිතන්න බෑ. හිතල නිවන් ලබන්න බෑ. ඒකින්ද නිවන් දකින්න ඕන. ඒ කියන්නේ නිවන කියන එක භෞතිකව අපිට ලැබෙනවා. ඒක අවබෝධ කරගන්න ඕන. ඒකව මස් ගොඩ ගහලා මොකද කරන්නේ? ඇව්වා මං ඊට පස්සේ මොනවද කරගන්නේ කියලා. තේරෙන්නේ නෑ කටවහගෙන ඉන්න. මං කිව්වා මගේ ධර්මය නම් ඕකට නෙවෙයි. මගේ ධර්මයේ කෙලින්ම මන් දේශනා කරන්න නිවන් දකින්න කියලා. ඊට පස්සේ මොකද දන්නා පහුවෙන දවසේ බෙන්ස් කාර් එකකින් ඇවිල්ලා 4 දෙනෙක් ඔය සිවුරදා කහපාට රෙද්ද ඇඳගත්තු අර තට්ටේ තියෙන එයාට මොනවා කියනවද මම දන්නේ සිල්මෑණිවරු තමයි කියන්නේ. නමුත් බුද්ධ ශාසනයේ ඔහොම එකක් ඇත්තේ නැහැ. එක්ක භික්ෂුණේ නැත්නම් උපාසිකාව. මේ කටි කරන්නේත් ලෝක බොරුව. ඒ වන්දි වටේ ඉතින් කොහොමද හරි අරක දැක්කම මට ගිනා ගියා. පස්සේ මම කිව්වා ඔහොම නෙවෙයි ඔය භාවනා කරන්නේ අපිට නිවන් දකින්න.
ඒ බෙන්ස් කාරයෙන් ආපු අය පස්සේ මට ලියුමක් කියවනවා නොයල් එකේ හේතුවක් නිසා මට හරිය අමාරුයි දවසක් දෙනවා කියලා. නොයල් එකේ හේතුවක් නිසා ඔබ වහන්සේට කරපු බාන්ට කරපු ආරාධනේ අපිට කල්ලාරින්ට වෙලා තියෙනවා. ඒ කියන්නේ අවලංගු කරනවා කියලා. හරියට කාරණයක් දුන්න බණමඬු එහෙම කඩා වැටෙන්න ඕන. මාස එකමාරක් තිබුණා ලියුණ ඇවිල්ලත් ඒ බණ දේශනාවට තිබුණා. එහෙනම් මේවා කිව්වා මිනිස්සු මට බනිනවා. මම මේ නිවන් දකින්න මාර්ගය කියා දෙන්න ගියේ. ඒ කට්ටියගේ වැරදි හොයන්නවත් ඒ කට්ටිය කර භාවනාව ගැන විවේචනය කරන්නවත් නෙවෙයි. මෙන්න මේක කියා දෙන්නයි. සතර අනුපස්සනාවම එකටම කරනවා එක අභ්‍යාසයේ තියෙන. මොකද මේ හිතින් කෙලීම බලන්න ඕන අරමුණ. ඒ අරමුණ කියන්නේ මේ කොහෙවත් නෙමෙයි තමුන්ගේ තියෙන ඉසේ මුන්දුලේ ඉඳලා දෙපාන්ති දක්වා කය කියලා අරමුණ. රූපේ. මේ රූපේ බලන්න ඕන කෙලීම. මේ මාධ්‍ය දන්නේ කවුරුද? මේ හිතින් කෙලින්ම මේ රූපේ දිහා බලන මාධ්‍ය දන්නේ. මේ පෘථජන ලෝකයේම දන්නේ කොහොමද දන්නවද? හිත ඇහි තියෙනවා ප්‍රාසාද රූපයක්, චක්කු ප්‍රාසාද රූපයක්. ඒකේ පහළ වෙලා බාහිර ලෝකී රූපයක් ගන්නවා. ඒ කියන්නේ තුන්වෙනි පුද්ගලයෙක් මාර්ගයෙන් ගන්න. ඒ තුන්වෙනි පුද්ගලයා එච්චර දක්ෂ නැහැ ඇත්ත කියන්නේ. එයාට කියන්න පුළුවන් පාටයි ඒ වගේම හැඩේ විතරයි. නමුත් ඇත්ත කියන්න පුළුවන් උදාහරණයකුත් කියන්න. තරුණ පිරිමි ළමයි තරුණ ගෑනු ළමයි දකින්න. ඒ තරුණ ගෑනු ළමයා පොඩ්ඩක් hinaවක් දානවා මේ පැත්ත බලලා. එයා hinaවක් නොදාගෙන ගිය කිසිම ගානාවක් නැහැ අපිට. අර hinaව නිසා අර ඒ ළමයා මොනවා වුණත් දකින්න යාගේ පාට දකින්නවා අර hinaව දකින්නවා ඊට පස්සේ හැඩය දකින්නවා. මේ තුලින් ඇලෙනවා මේ පුද්ගලයා අර ගෑනු ළමයා කෙරෙන්නේ. එච්චරයි අපි දැක්කේ ඇස් දෙකෙන් පාටයි හැඩේ විතරයි. ඒරණට ඇත්ත දැක්කින අනේකයි කියන්නේ. ඔය ඇහැ කිව්වේ බොරු. ඒ ව්‍යාජ දර්ශනයක් අපිට දුන්නේ මේකට අපි රැවටෙනවා. ඒකට අපි කියන ආකල්ප කියලා. ඒකෙන් හින්දා අපි ආකල්ප ගොඩාක් තියාගෙන. ඇත්ත මොකක්ද ඇත්තටම දැක්කන අර ළමයාගේ දිහා බැලුවාම ළමයා ඕකද ඇත්ත? ඔය හැම පාටයි හැඩේ විතරද? ඔය ඇතුලේ ඉන්නවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා සර්ප තුන්දෙනේ. ඒ තුන්දෙනා පෙන්වෙන්නේ නැහැ හිනාවෙන් වහගත්තා. ඒ වගේම ඔයා ළඟ තියෙන 89 රෝග 99 ව්‍යාධි ඒවා පෙන්වන්නද නැහැ. ඒක රෙද්දෙන් වහගෙන හිටියේ. ඒවා ඔක්කොම එයා ළඟ තියෙනවා. ඊළඟට මෙයා නාකියනවා. වයසට යනවා. ඒක පෙන්වනවා. දැක්කේ. ඒ මොකක්ද ඇත්ත දැක්කේ නැහැ. තව ගොඩාක් තියෙනවා ඇත්ත කියනවා නම් ඔය පිළිබඳ. නමුත් අපි බැඳිලා ඉවරයි. ඊට පස්සේ මෙයා මල මුත්‍රා පහ කරනවා කියන එක අපි දැක්කේ. ඊටත් වගේ මෙයාගේ ළඟ රසයක් නැහැ කියන එක දන්නේ නැහැ. එයා ටෝපියක් දෙනවා. ඒ ටෝපිය කාලේ වෙලා අපි ඒක ඇලිනවා. ඒ ටෝපියේ රසයි අපි විඳින්නේ. නමුත් අර ටෝපිය දුන්නා මනුස්සයා එක්කයි අපි ඇලෙන්නේ. ඔය වගේම තමයි. එයා සෙන් ටිකක් ගාගෙන ඉන්නවා. සෙන්ටර් වල සුවඳයි අපි දකින්නේ. ඒකටයි අපි ඇලෙන්නේ. නමුත් සෙන්ටර් වලට නෙවෙයි ඇලෙන්නේ. අර පුද්ගලයාටයි ඇලෙන්නේ. මේ විදිහටමයි මේ ඇහැ කන නාය දිව ශරීරේ දෙන්නේ භෞතික දේවල් දීලා ඉවර අපි අලවන්නේ වෙන එක. වැරදි එක. ඒක නිසා විවාහ වෙනවා. අඬලා අම්මලා සමාහට බෙල්ලේ වැළදා ගන්නවා කියලා මේ ගෑනු ළමයිත් එක්ක විවාහ වෙනවා. විවාහ වෙලා කවුද මාසයක් ඉන්නකොට අන්න අර ටික අගින්න පටන් ගන්නවා. අල්ලේද දුක් ටික, ඒ වගේ වයසට යන ටික, ඒ වගේ මෙයාගේ ශාරීරික ගඳ, ඒ වගේ රසයත් අමිරි රස, ඔය જાති ඔක්කොම ඇහැටත් ප්‍රිය නැහැ. කනට ශබ්ද, ඒ ශබ්දේ ප්‍රිය නැති වෙනවා. ඒක නිසා මේ විවාහ ජීවිතයක් ගත කරන කෝටි 600ක් එන්නා මේ ලෝකේ මං හිතත් අපි හිතමු. ඔකෙන් ටික දෙනෙක් විවාහ ජීවිතයක් ගත කරා. මට කෙලෙන් කියන්න සතුටුදායක ජීවිතයක් නැත්නම් සන්තෝෂ ජීවිතයක්, ප්‍රීති සුඛ ජීවිතයක් ගත කරන විවාහකයා කවුද කියලා. ඇයි අපි අර ඇත්ත දැක්කේ? අපි වරුවට රැවටුණා. ඒගොල්ලෝ අපි දුක් විඳිනවා. එතෙ මේ දුකෙන් නිදහස් කරගන්න තමයි ලෞතර බුදුරන් වහන්සේ දේශනා කළේ මේ පෘථජන මනුෂ්‍යයා කියන මනුෂ්‍ය හිස්මිනේ. මේ මනුෂ්‍ය අනාර්ය. ආර්යෙක් නෙමෙයි. ආර්යෝ කියන්නේ මේ හිත පිරිසිදු කරගන්න. මේ වාසයේ හිත පිරිසිදු වෙලා නැහැ. ඇයි දන්නවද මේ ප්‍රභාසර හිත අල්ල ගන්න රූපය. ඒ රූපේ ඉපදුන වෙලාවේ ඉඳලා ඒක ජීවත් වෙලා ඒක මැරෙන කල්ම ඒක අනාර්ය බවට පත් වෙනවා. ඒ කියන්නේ පෘථජන හිත බවට පත් වෙනවා. ඇත්ත දකින්න නැති පැත්තට පත් වෙනවා. ඒ නිසා පංචේන්ද්‍ර බොරු කියන්නේ. මේ පංචේන්ද්‍ර බොරු කියනවා අපි ඇත්ත කියලා මේ අම්මපා ඇත්ත කියලා ඉවරලා මගේ ඈන්නේ දැක්කා කියලා අපි දිවුරල කියනවා දැක්කයි කියලා. නමුත් මේ ඔක්කොම විශ්වාසයන් විතරයි, ආකල්ප විතරයි. අද මේ ආකල්ප නිසා විශාල ගානකට නිවන් දකින්න පුළුවන්. ඒ හේතුව මේකයි.
පන්සලේ ඉන්න හාමුදුරන්ගෙන් ගිහිල්ලා තමයි මම මේ ධර්මයේ දේශනා කරා. මම මහරහතන් වහන්සේ කෙනෙක් කෙලිම මම කියන බය නැතුව. අභියෝග කරන්න පුළුවන් නම් අභියෝග කරන්න. චතුපටිසම්භිදා ඥාන මම දන්නවා, ෂඩ් අභිඥා දන්නවා. බුදුහාමුදුරන් තිබුණා. ඒවා මම අවබෝධ කරලා තියෙනවා. ඒ නිසා ඒකයි මම අභියෝග කළේ. කිසිම බ්‍රහ්මයෙකුට දෙවියෙකුට කාටවත් මට අභියෝග කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ මාර්ගය නෑ, ආර්ය අෂ්ටාංග මාර්ගය ගැනයි, නිවනයි ගැනයි, ඒ වගේම චතුරාර්ය සත්‍ය ගැනයි මට අභියෝග කරන්න පුළුවන් මිනිස්සෙක් මේ ලෝක ධාතු 31 අද නැහැ. මම මේ පම්පෝරියක් ගහන්න නැත්නම් තමයි පිටේ මේ ලේබල් එකක් ගහ ගන්න නෙවෙයි මම මේ කියන්නේ. එක්තරා කාරණයක් ගැන කියන්නේ. මොකද මේසු ආකල්පවලින් එක්කෙනෙක් කියනවා මට කෑගල්ලේ ඉඳලා අනේ හාමුදුරනේ උත්පාද ත්‍රිති භංග කියලා එකක් කොහොමද ආબોධ කරන්නේ? මේ මිනිසයාට තේරෙන්නේ නැද්ද ඉපදිලා දැන් ජීවත් වෙලා මැරෙනවා කියන්නේ? ඒක උත්පාද ත්‍රිති භංග නැද්ද? රූප දෙවර්ගයක් තියෙනවා. උපාදාය රූප ඊළඟ සාන්තිති රූප කියලා. මේ උපාදාය රූප වලට තියෙනවා අපිට පේන්න ආයශය. අපි ඉපදිලා අවුරුදු 60ක් හරි 70ක් හරි ජීවත් වෙලා මැරෙනවා. මේකේ ධර්මතා 30ක්. ඊළඟට තව සාන්තිති රූප කියලා જાතියක් අපි ගන්නවා. නිතරම ඇහෙන් කනෙන් අහන දිවේ ශරීර. මේ වගේ තියෙන උත්පාද ත්‍රිති භංග. නමුත් මේ හිතක් ඉපදිලා හිත 85ක් ඉපදිලා 85 ජීවත් වෙලා 85ක් මැරෙන්නේ මේ අසුර ගහන අවස්ථාවක. ඒකින්ද ත්‍රිති කියන එකවත් ඔය එකක්වත් අපිට තේරෙන්නේ. ඇහෙන් කනට යන හිත දකින්නේ. කනේ ජීවත් වෙන හිත දකින්නේ. කනෙන් භංග වෙන හිත දකින්නේ. අපිට පේන එක චක්‍රයක හිත එක හිතක් මුළු චක්‍රයම දුවනවා. නෑ. එක රූපයක් එක හිතක් අරගෙන ඒ රූපේ ජීවත් වෙලා ඒ රූපේ මැරෙනවා. ආයෙත් අලුත් රූපයක අලුත් හිතක් උපදිනවා. මේවට කියනවා චිත්ත නියාමක. මම චිත්ත නියාමක කියලා වල පොතක් ලිව්වා. ඒ කියන්නේ කොළ 16ක භාග කඩදාසි 16ක ටයිප්‍රයිටර් නෙමෙයි මේ කම්පියුටර්. ඒකට මම බුදුසරණ පත්‍රයට හැරියා මේක වත් කළාට කියලා. ලෝකේ මෙහෙම පොතක් නැහැ. කවුරුවත් ලියලා නැහැ. චිත්ත නියාම නැත්නම් regulations of mind කියලා වල පොතක් ලෝකේ ලියලා නැහැ. නමුත් මේකට කරලා තියෙන්නේ ගෝණියට දැන්. ඒ කියන්නේ එතන ඉන්නවා භික්ෂුන් වහන්සේලා කොටසක් මේ ධර්මයේ එන ලියුම් පාස් කරන්නට පත්‍රේ පළ කරන්නට. උන්වහන්සේලා කවදාවත් මේක අහලත් නැහැ දැකලත් නැහැ. මේ දන්නේ නැති දකින්නේ නැති දේවල් මේක ලෝකෙට ප්‍රයෝජන වෙනවා. උන්වහන්සේලා විතරක් නෙවෙයි උගත්තු. තව උගත්තු ලෝකේ ඉන්නවා, බුද්ධිමත් ලෝකේ ඉන්නවා. එයාට කැමැති. මේ චිත්ත නියාම කියන එක දැනගන්න වනපතක කොහෙවත් නැහැ. මම මේක අවබෝධ කරපු නිසායි, ඒ රහත් වෙලා අවබෝධ කරපු නිසායි ඒ චිත්ත නියාම කියන චිත්ත ඒ regulations of mind නැත්නම් හිතේ නියම 30ක් 60ක් ලියලා තියුණා. ඒක කොන කූඩේට. ඊළඟට ආයත් මාවලියුම් 5ක් කරියා. මේ බුද්ධ වාද්‍ය කියන්නේ. ඒ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ධර්ම චක්‍රය හොයාගත්තේ නැත්නම් මජ්ක්‍ධිම පටිපදා තථාගතේන අபிසම්බුද්ධා කියන එක හොයාගත්තේ ප්‍රායෝගිකව කොහොමද කියලා. ඒකත් ලෝකේ කවුරුත් ලියපු නැති එක. ඒකත් කොන කූඩේට. ඇයි අරගොල්ලන් දන්නේ නැති? ඉතින් අනේ මේක ලෝක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද දන්නවද මේ ධර්මයේ දන්නේ නැති, ධර්මය අවබෝධ නොකරපු කොටසක් මේ කොමිටි වලට දාගෙන ඉවරලා මේ පත්‍රයට ලියුම් මේ මාධ්‍යවල පාස් කරනවා. රාතන් වාසිය කරන ලියුම කොහොමද මේ කට්ටිය මේව කරන්නේ? පෘථජ්‍ය වෙලා විසි කරන්නේ. මේ වගේ 5ක් ලියුවා. එකක් ලියුවා කොහොමද නිවන් දකින්නේ ආනාපාන සතිය කියලා. අවුරුදු 1530 මිනිස්සු ආනාපාන සතිය කරනවා. කවුරුත් නිවන් දැක්කේ. මම රහත් වෙන්නේ කොහොමද කියලා පොත ලියුවා. ලියලා දාලා ඒක ටිකක් ඒක පෘථජ්‍ය නැත්තම් සාමාන්‍ය සමන්ති නිසා ඒ බුදුසරණ මණ්ඩලයෙන් එන කතෘ නෝන කෙනෙක් මාර්ගයෙන් මේක ඇතුළට දාන්න ලැබුණා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට මේක තේරෙයි කියලා. ඒකත් කුණු කුඩේට දාන්න. එතකොට බලන්න මොකද්ද අපිට වෙන්නේ කියලා. අපි බුද්ධ ආගම නේ බුදුසරණ කියන්නේ මේ ඉහළම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඒකට ප්‍රයෝග දෙන පත්‍රය. මේ පත්‍රයේ තියෙන්නේ එක්ක දඹදිව යන ගමන් ඒවා තියෙනවා මෙච්චර විශාල එකක් දාන්න ගන්න. මේ ලියුම් 5ක් ලියුවම ඒවා කවුරුවත් අවබෝධ කරපේවා නෙවෙයි. ඒකට දන්නේ නැහැ ඒක ඇත්ත. නමුත් මේ අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සු ඉන්නේ. මම ළඟ ඉන්න තානාපති කෙනෙක් දැන් ඉන්නේ. ඒ තානාපතිවරයා පෙබරවාරි 29 වෙනිදා මෙතෙන්ට ආවේ අනුශාසනා ප්‍රාතිහාර්ය තුලින් අප්‍රේල් 6 වෙනිදා වෙනකොට ඒ කියන්නේ සෝවාන් 5ක් වෙනකොට සෝවාන් මාර්ගඵල වලට පැමිණලා එයා ඒ සුවයට පැමිණලා එයා ඒක පරිගණක කරලා තියෙනවා. මේක වටිනා දෙයක්. මම ලෝකෙට ඒක ප්‍රකාශ කරනවා.
මේ නිසායි මේ තාමන් දන්නේ නැති වුණාට මේක අතාරින්න එපා. විසිකරන්න එපා. මේ මාධ්‍ය වහලා තියන්න එපා. මාධ්‍ය වහලා තියෙන්නේ ඇයි කියන්ටත් දන්නවා. මේ මික්ෂණ වහන්සලා බුද්ධිමත් නැති නිසා නෙමෙයි. ඉහළ තැන් වලින් ඇවිල්ලා තියෙන ඕඩර් එකක් මොකද දන්නවද? මෙන්න මේ විස බීජ විතර පතුරවන්න එපා. මේ නිවනයි මාර්ගය කෙනෙක් හොයාගෙන තියෙනවා. විස බීජ පතුරවන්න එපා. අපිට සිව්පස්සේ නැති වෙයි. අපිට තියෙන ගෞරව සත්කාර නැති වෙයි කියලා යටින් ගිහිල්ලා තියෙනවා. ඒක නිසායි මේ ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. අනේ මම කරුණාකරලා මේ වික්ෂුන් වහන්සේලාට ඉල්ලා හිටිනවා මොකද දන්න ඕක කරන්න එපා. මේ කෝටි 69 ලක්ෂයක් කියන බෞද්ධයෝ ඔක්කොම නිවන් දකින්නේ නැහැ. ඔයින් 3000ක් විතර තමයි වික්ෂුන් වහන්සේලා. එහෙම 2000ක් විතර තමයි ඉගෙන ගත්තා. අනිත් අය ඔයින් 18000ක් විතර ඉන්නවා හතර කේන්දරේ පාළු වෙච්චි දරිද්‍රතාවය නිසා වික්ෂුත්වයටපත් වෙච්ච. තව ධර්මය ටිකක් දේශනා කරන්න පුළුවන් අය ඉන්නවා ටික දෙනෙක්. ඉතිරි කොටස. එතේ මේ ඇත්තෝ මේ මාධ්‍ය අල්ලාගෙන මේ ධර්ම දේශනා කරන්න ආපහුත් කරලා නෙවෙයි. එක්ක අටුවාවක්කින් බලලා එහෙම නැත්නම් ත්‍රිපිටකය බලන්න. ත්‍රිපිටකය මම විශ්කරන්න කියන්නේ නැහැ. මම රහත් වුණේත් ওই ත්‍රිපිටකේ පදනම් කරගෙන. ඒකේ ධර්මයේ තියෙනවා ඒකේ නැත්තේ. හොඳ ධර්මයේ තියෙනවා. ඒ වගේම මේකේ ආදේශනක් තියෙනවා. ඒ වගේම ලොක් කරලත් තියෙනවා. ඕකයි මගේ ධර්ම. මම ත්‍රිපිටකය අගෞරව කරන්නේ නැහැ. බුදුගෝස හාමුදුරන්ට අගෞරව කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ පුංචි දෝෂයක් කියනවා. මොකද දන්න නොදන්න දේ ලිව්වේ ඒක වැරදි. හරි දේ ලියලා විතරක් තිබුණා අදත් මේසු නිවන් දකින්න. අද අවුරුදු 1500ක් තිස්සේ නිවන් දැක්කේ. ඔක්කොම භික්ෂුන් වහන්සේලා සිව්පසෙන් හොඳ සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. අද ඒක අතාරින්න කැමතිද? ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ රහත් වෙලා මේ මාර්ගේ හොයාගෙන ඔබවල් රේණුක කාටවත් අභියෝග කරන්න බැරි. හොයාගෙන මේක දේශනා කරපුවාම භික්ෂුන් වහන්සේලා සන්තෝෂ වෙන්න ඕන. මොකද දන්න අනේ අපේ භික්ෂුන් වහන්සේ කෙනෙක් රහත් වෙලා ඉන්න හොයාගෙන තියෙන මේ මාර්ගයයි මේකයි. නව කරන්නේ මේ අතෝ යටින් ලියනවා ලියුම් විරුද්ධවාදිකා. ඒ කියන්නේ එහෙනම් මේ බෞද්ධකම මොකද්ද? බුදුහාමර ධර්මයේ දේශනා කළේ මොනවටද බුදු උනේ ඇයි? උන්වහන්සේ බුදු උනේ මෙන්න මේ මාර්ගය හොයාගෙන මේ ධර්මයේ මෙන්න මේ නිවන අවබෝධ කරගන්න. නිවන කියන එක අපි ළඟ තියෙනවා. මාර්ගයත් අපි ළඟ තියෙනවා මේක වල්වදිනවා කාලෙන් කාලෙට. ඒ වල්වැදීම සමාහයට කල්ප ගණන් හිටිනවා. එතකොට බුදු කෙනෙක්ව පහළ වෙන්න ඕන උන්වහන්සේ මේක අවබෝධ කරලා දේශනා කරනවා. ඒ නිසා ඔනෝයා කාට උතන අවබෝධ කර ගන්න ඕනේ. ඒ නිසා කාරුණිකව මම මේ ඉල්ලා හිටනවා යටින් ලියුම් ගියාට ඒවා එලිපිටයි කියන්නේ බෑ. ඒ එලිපිට කිව්වොත් නිවනට මාර්ගයයි කියන්නේ බුද්ධ ආගම. එහෙම නැතු වෙනස් දේවල් නේ මාණිකේවට මොකක් කියන්නේ එපා කියන්නේ නැහැ. ඒ කියන්නේ ගස්කල් වලට එහෙම නැත්නම් බුද්ධ පිළිමයට ඒවට ගරු කරන්න එපා කියනවා. නෙවෙයි ඒවා වැඩි වැඩියෙන් හදා තව ගරු කරන්න. ඒ කියන ඒවට ගරු කරලා හෝ මේ බුද්ධ ආගම ඉස්තුරු කරගන්න අපි වහන්සි වෙන්න ඕන. මං කියන්නේ මේකයි. කීප දෙනෙක් ඉන්නවා 1,69 ලක්ෂෙන් අඩු ගානේ 5000ක් ඇති නිවන් දකින්න පුළුවන්. මේ අයගේ පාර වහන්න එපා. යටින් ලියුම් ලියලා යටින් ටෙලිෆෝන් කෝල් දීලා පාර වහන්න එපා. මං ගන්න එපා කොහාටවත් කියලා යටින් ලියුම් ගිහිල්ලා තියෙන ටෙලිෆෝන් කෝල්. කොයි පන්සලකවත් මට ඉඩ නැහැ. ඒ වුණාට මට ඒව ලැබෙන්නේ නැහැ. මට ගහක් යන්න ඉන්න පුළුවන් ලෝතර බුදුරජාණන් වහන්සේ කිව්වේ මේකයි. මාලිගාවල ඉන්න කිව්වේ නැහැ. අරඤ්‍යගතානං රෝඛමූලගතානං ශූන්‍යාගාරගත මට මේ තැන් වල ඉන්න පුළුවන්. නමුත් මගේ පින්බලයක් තියෙනවා රහතන් වහන්සේ කෙනෙක්. ඒ නිසා මට ඉබේම ඔක්කොම හම්බ වෙනවා නිකන්. අඩු ගානේ හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැති මිනිස්සෙක්. ඒ කියන්නේ පිනේ බලය. ඒ පිනට කාටවත් මොකක් කරන්න පුළුවන් කමක් නැත්තේ. දෙවිදත්තට විතරක් පෙරම පුරාගෙන ඇවිල්ලා අවිශීට යන්න ඕනේ. නිසා බුදුහාඳුරන්ගේ ඇඟිලි ලේසෙල්ලව කාටවත් පුළුවන් කමක් නැහැ. මොනවා කරන්න පුළුවන් කෙස් ගහක්වත් හොලවන්න පුළුවන්. බුදුහාඳුර තනියම ලෝකේ පහළවනේ තීර්ථක කෝටි ගණක් හිටියා. අනන්තවත් අප්‍රමාණ හිරියන ඒ වගේම බාධකුන් වහන්සේට පද්දව. කවදාට මොකක් කරන්න පුළුවන්. මේ තනි පුද්ගලයා ලෝකයෙන් බැබලෙව්වා බුද්ධ ශාසනයෙන් බැබලෙව්වා අතරන්නේ ලෝකයේ අග්‍ර ශ්‍රේෂ්ඨ පුද්ගලයා. ඒ ඕනේ මේ මා ධර්ම චක්‍රය. මම මේ ධර්ම චක්‍රය ගැන මේ කියාගෙන මේක ලෝකෝත්තර ධර්ම චක්‍රය. ඒක නිසා මේ ලෞකිකව අපි ඉඳගෙන අද පව් කරන්න එපා මේකෙන් වෙන් වෙන්න. හෙට හොරකම් කරන්න එපා මේකෙන් වෙන් වෙන්න. අනිද්දා කාමච්ඡාචාරයෙන් කරන්න එපා. මෙහෙම මේ නිවන් දැකීම බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑ. මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ හැසිරෙන්න. ඒක එකටම හැසිරෙන්න ඕන. මේ අංග 8ම ඇති. ඊට පස්සේ රහත් වෙනකොට ඕක ආයෙත් ත්‍රාවමක් හැදිලා ඒවල චක්‍රයක් වෙනවා. මේකට කියන ධම්ම චක්‍රය. ඒ ධර්ම චක්‍රය තමයි මම කිව්වේ සති කියන තැනට. ඒකත් ඒක ධර්මයක්. නමුත් ධර්ම හතරක් ඒක ඇතුලේ තියෙන උන්වහන්සේ. ඒ හතර කියන්නේ නැතු එකක් කිව්වේ ඒකයි. ඒකේ කිව්වේ නෑ ලෞතර බුදුරජාණන් වහන්සේ මෙහෙම.
ආනාපාන සති පස්සනා කියලා කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එහෙනම් නිවන් දකින්න යන්න ඕන ওই ටිකයි අපිට. ඒක උන්වහන්සේ කිව්වේ නාර කපල වෙන් කරන්නට, ඇට කපල වෙන් කරන්නට බලන්න කිව්වේ නෑ. නමුත් මේවා කරන්න කියලා ඉවරල යම්සැද කියලා තියෙන්න ඇති. ඒක යමක් අවබෝධ කරගන්න. මොකක්ද අවබෝධ කරගන්න? අපි මේ හිතයි කයයි කියලා දෙකක් ගණනලා තියෙනවා. මේ හිතයි රහත් වෙන්නේ, හිතයි නිවන් දකින්න. කය නෙවෙයි. ඒ රහත් වෙන්න අපිට බලන්න තියෙන උපකරණ නැත්නම් රමණ තමයි මේ කය. ආන හිතින් කය දිහා බලන මාන්දිය තමයි ලෞතර බුදුරන් වහන්සේගේ මාන්දිය නැත්නම් බුද්ධ මාන්දිය. ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදා තථාගතයන් අපි සම්බුද්ධා කියලා ආපු එක ඕකයි. ඒක තමයි සම්මා සති කියන්නේ. හිතෙන් කය දිහා බලන. එතකොට හිතෙන් කය දිහා බලනකොට අනුපස්සන හතරම එකවරම එක විතරම යනවා. සම්පූර්ණ. එතකොට අපි ඔක්කොම ඊළඟට සම්මා වායාම කියලා කිව්වා. වායාම කියන්නේ එකම අභ්‍යාසය කරන්න තියෙන්නේ මොනවද දන්න? ඔන්න ඔය බල අරමුණු බලන්න. ඔය කායික අරමුණු හෝ ඒ කායික අරමුණු වල තියෙනවා. ඒ වගේ වේදනා කියලා එකක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? රූපයක් තියෙනවා. රූපය ආදීනව. ආදීනව වේදනාව. වේදනාව සැරයි. ඒ දෙකම තියෙන කයි. එතකොට රූප බල යනකොට කය යන පස්සනා, ඒක බල යනකොට වේදනාව එනවා. ඒකත් ඒ වෙලාවම බලනවා. එතකොට වේදනාන් පස්සනාව දෙකම කරනවා. ඊළඟ චිත්තාන පස්සනාව කියන්නේ මේකයි. හිත රූපයක උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා දකින්න. ඔයම අරමුණක ඒක වෙනවා. ඒ කියන්නේ නිතරම මේක අසුරක් ගහනකොට 85%ක් ඔය සිද්ධිය වෙලා තියෙනවා. ඉතින් අපිට 60 දකින්න පුළුවන් කමක් නැහැ මේ ඇස් දෙකට. අයියෝ බොරු කියන්නේ. ඒවට දකින්න පුළුවන් නෑ. ඒවා සීමා සහිත බලයක් ශක්තියක් ඒකට තියෙනවා. නමුත් මේ අපි ලෞතර බුදුරන් වහන්සේ පහල කිරපු දීපු ඇහැ ඒ වගේ එකක් නේ. ඒක මහා ප්‍රබල ඇහැක්. ඒ ඇහෙන් බලපුවාම ඔය ටික මෙහෙම වෙනවා. දකින්න ආරමුණ අපිට පේන්න පටන් ගන්නවා. අනිත්‍යයි කියලා කියන්නේ ඇත්තෙම නෑ දකින්න. ඒකෙන් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් බුදුහාමුදුරාණන් රාහුල යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා. ඒ කියන්නේ ප්‍රායෝගිකව දාලයි. රාහුල සාමණේරයන් වහන්සේ ප්‍රායෝගිකව මේ විදර්ශනාවට දාලා අහනවා. දැන් පේනවද අරමුණ? පේනවා. ඕවා අනිත්‍යද නිට්ටයද කියලා. එතකොට උන්වහන්සේ කියනවා ස්වාමීනි අනිත්‍යයි කියලා. එහෙනම් රාහුල ඊළඟට ආදීනවට. ආදීනවත් පේනවා. ඊට පස්සේ එහෙනම් රාහුල යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා. එතකොට ඒක දුකයි කියනවා. ආයේ මේක හිතන්න දෙයක් කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ පේන දේ. ඒක කියන්න පුළුවන්. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ පේන දේ. ඒ කියන්නේ ඇහෙන් කෙලින් බලනකොට ඇත්ත පේන. ඒ ඇත්ත කියන එක විතරයි දෙන්නේ. ඊට පස්සේ යනවා රාහුල යමක් අනිත්‍ය නම් යමක් දුක නම් ඒක මම හෝ මට හෝ මගේ කියලා ගන්න වටිනවා. ස්වාමීනි නැත. අපි ගන්නෙ නෑ. මේ විදර්ශනාවේ යනකොට ඔය අරමුණු දකින්න. අපිට මාංශයක් නෑ. ඒ අනිත්‍යයි දුක්ඛයි කියලා අපි දකිනවා. ඒ දකින්නේ මොකක්ද? ප්‍රභාසර හිතේ. මේකට එනකොට අපි ප්‍රභාසර කරගන්නවා හිත. එතකොට ওই ටික දකින්න අපි ගන්නෙ නැති යනවා. ඒ ගන්න නැති යන එකට අපි කියන පුරුදු කළේ. ඒ ඊට පුරුදු කරන යන එකට කියන අපි භාවනා කියලා. ඒ භාවනාවේ අවසානට ගිහිල්ලා තමයි අපි නිවන් දකින්නේ. හැබැයි ඒ භාවනා කරගෙන යනකොට අපි දන්නේ මේ විදර්ශනාවේ යනවා මේ භාවනාවේ කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගය යනවා කියලා දන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා දේශනා කළානේ නැහැ. සේයතිදං සම්මා දිට්ඨිය කියලා දේශනා කළේ නැහැ. මධ්‍යම ප්‍රතිපදා තථාගතයන් අවිසම්බුද්ධ. මේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ කියන්නේ මේ හිත ඉහළම තැනට ගියාම ඒක තථාගතය. ඒකට කියවා යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසු අයන් රතනම් පණීතං නනෝ සමං තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පණීතං. මේ තියෙන වස්තුවක් ඒ වස්තුව මේ හිත කියලා වස්තුවක් තියෙනවා. ඒ වස්තුව මෙහිදිමුත් නිවන ලබා දෙන්න පුළුවන් සෝපාදීසේස නිබ්බාන ධාතුව මේ චුතුම් දවසකට අනුපාදීසේස නිබ්බාන ධාතුව ලබා දෙන්න පුළුවන් මේ හිත මේ මාර්ගයෙන් ගිහිල්ලා ඉහළටම ගියොත් ඒ කියන්නේ තථාගත වුණොත් යායුත්තන ඉහළටම ගියොත් මේකට බුද්ධ කියලා කියනවා. වෙන බුද්ධ කියලා වෙන දෙයක් ඇත්තේ. මතක තියාගන්න. හැමෝටම හිතයි කය කියලා තියෙන එකක්. මේ හිත ඔන්න ඔතෙන්ට ආපුවම අපිට රහත් වුණයි කියන බුදුහාමරට බුද්ධ වුණයි කියන. උන්වහන්සේ තමයි හොයාගත්තේ. ඒ ශ්‍රේෂ්ඨ නායකයන්. උන්වහන්සේ නැත්නම් උත්තමයන්. අපි උන්වහන්සේගේ උපදේශ ඇතුළයි මෙතෙන්ට. මේකට තියෙන මාර්ගයක්. ඒ කියන්නේ කතා කරලා මේක කරන්න බෑ. ඒව නැත්නම් ප්‍රාතිහාර්ය පෙන්නලා මේක කරන්න බෑ. එක දෙන්නා කරලා තුන් දෙනා හතර දෙනා කරලා පස් දෙනා හය දෙනා කරලා ඒකා කරලා ඒ ඉර්ධි ප්‍රාතිහාර්ය කරලා ඉවරලා මේ රහත් භාවය පෙන්වන්න පුළුවන් කමක් නෑ. බුදුහාමුදුරුවෝ කිව්වා. කේවට්ටේ. මේ මේකක් මට පුළුවන් මේ තෝරන මම මේක කරන්නේ නෑ. හේතු කීපයක් කියලා තමයි විස්තර කියන්න.
ඊළඟට උන්වහන්සේ කිව්වා මට තවත් ප්‍රාතිහාර්යයක් පුළුවන් ආදේශනා ප්‍රාතිහාර්ය. මට රහත් වෙන හැටි මට කියන්න දෙන්න පුළුවන්. ඒ වුණාට මම කියන්නේ මොකෝ මිනිසුන්ට විශ්වාස කරන්න බෑ මොකෝ මිනිසු රහත් වෙලා නැහැ. ඒ රහත් වෙලා නැති හින්දා මගේ හිත රහත් වෙච්ච හිත ගැන කියන්න ගියාම මේ මිනිස්සු දන්නේ නැහැ. අදත් ඕකයි වෙලා තියෙන්නේ. මම රහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මිනිස්සු අහනවා, පැහැදෙනවා. ආයි පන්සලට ගිහිල්ලා අහනවා. භික්ෂුන් වහන්සේගෙන් සම්මති භික්ෂුන් වහන්සේගෙන් දැන් නිවන් දකින්න පුළුවන්. අනේ මොන ලෝක බොරුවක්ද? දැන් පුළුවන් ද නිවන් දකින්න? මෛත්‍රී බුදුහාමුදුරන් කලින් ඕනේ. ඉතින් අර අපි ධර්මයේ දන්නේ නැති. මේ ගිහියාලා ආයෙ කල්ල ගන්නවා. ඒ මනුස්සයාට නිවන වැහුවා මේගොල්ලෝ. එහෙම භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් රහතන් වහන්සේ කෙනෙක් අනේ ගිහිල්ලා නිවන් දකින්න කියලා කියන්නේ. මම කරුණාවෙන් ඉල්ල සිටීමක් මේ කරන්නේ මොකද දන්න අර නිවන් දකින්න යන්න පුළුවන් මිනිස්සු කොටසක් ඉන්නවා. ඒ මිනිස්සු එනවා එතකොට නිවන් දකින්නවා. දැන්ටත් මම ළඟ 2000ක් විතර ඉන්නවා ශ්‍රාවකයෝ. එයින් ආර්ය භාවයට පත් වෙච්ච අය තියෙනවා 150ක් විතර නිර්භයව කියන්න පුළුවන්. ඒගොල්ලන් පරමාර්ථ ධර්මයේ දේශනා කරන්න දන්නවා. ඒක නිසා. ඒකට සමහර අයට අභියෝග කරන්න බැරි තත්ත්වෙට මම ගෙනල්ලා තියෙනවා. ඒක නිසා එක එක්කිනා මට ඊට වඩා අනික එක මේ උඟක් තර්ජනයක් කරනවා. මොකද අපි 1,69 ලක්ෂයක් ඉන්නවා. ඔය එක්කෙනායි අපිත් වැඩ පටන් ගන්නවා. ඒ කියන්නේ මාව මරනවා. අනේ රහතන් වහන්සේ හරිය කැමති දෙයක් නෙවෙයි මරා දානවා කියන්නේ. ඒක තේරුණා. ඒ කියන්නේ රාම මරා දානවා කියන්නේ උන්වහන්සේ රහත් වෙලා නිවන් දකින්නට කියන. පෘථජන මේසු මැරෙන්න හරිය අකමැති. හරි බයයි. මරණය කියන එක හරි බයයි. ඒක නිසා මේ රහතන් වහන්සේ සිංහේ බුදුහාමුදුරුවෝ සිංහේ හිටියේ ඕක නිසායි අපි නිවන් දැකලා තියෙන්නේ. අපි නිවනට සම්ප්‍රාප්ත වෙන්න ඕන වෙලාවක අපට පුළුවන්. අපි දැන් නිවනේ ඉන්න නිරෝධ සමාපත්තියේ ඉන්න මට ඉන්න ඕන වෙලාවක පුළුවන් ඕන වෙලාවක එන්නත් පුළුවන්. ඒක නිසා මරණය එනකොට මම නිවන. මේත රහත් වෙලා තියෙන නිසා නිවනේ ඉන්නේ. කය මැරෙයි ඒ විදිහට මොනවා වුණත් ඇති එකක් නෑ. කය මගේ නෙමෙයි. හිතත් මගේ නෙමෙයි. එතකොට හිතත් නෑ මට කයත් නෑ. හිතයි කයයි කියලා තියෙන මේ පෘථජන මිනිසුන්ට. මෙන්න මේක නැති වෙච්චම තමයි අපි රහත් වෙන්නේ. ඔනෝක නැති කරන්න තමයි අපි මේ හිතින් කය දිහා බලන්නේ. කය යම් කිසි දවසක අතහැරපු දවසක අපි හිතත් නැති වෙනවා. එතකොට අපි රහත් අපි නිවන් දකිනවා. ඉස්සෙල්ලා වෙන්නේ සෝවාන්. ඒක දර්ශන මාත්‍රෙන් අපි දකිනවා. මේක බොරුවක් නෙමෙයි. මේක තියෙන නිවන කියන එක තමයි තියෙන එකම ධර්ම. මේක භෞතික දැනෙන ධර්ම. මේ පොඩි මිනිස්සෙක් නෙවෙයි කී ලෝකේ උගත්ම කෙනෙක් ආචාර්ය කෙනෙක් තමයි ඔය මහත්ය ලියලා තියෙන්නේ. ඊළඟට මම පොතක් ලියුවා. Glorious Path to Nibbana කියලා ඉංග්‍රීසියෙන් මේ ලෝකේ ඉංග්‍රීසියෙන් මේ ධර්මය දැන් අයට මේ දායදේ ලබා ගන්න. ඒක අපි වෙබ් එකට දානවා. වෙබ්සයිට් එකේ දැන් ඒකේ අංග දෙකකින් යනවා. ලෝකේ තියෙන හොඳම පොත වෙලා තියෙනවා. ලෝකේ තියෙන හොඳම පොත නිවනට මාර්ගය ගැන එක ශ්‍රේෂ්ඨ පොතක් වෙලා තියෙනවා. ඒක නිසා මම යථාර්ථය සත්‍යයක් තුල යන්නේ. මගේ භික්ෂුන් වහන්සේලාගෙන් ආදරණීය භික්ෂුන් වහන්සේලාගෙන් මම ඉල්ලා සිටිනවා. නිවන් දකින්න යන අයට ඒ අයට බාධා කරන්න එපා. ඕක බොරුවක්. ඕක ඇත්තක් නෙමෙයි. ඕක අපබ්‍රංශයක් කියන්න එපා. කොයි ආමඳුනද ආවේ මගේ විදර්ශනාවට එහෙම නැත්නම් මගේ ධර්මයක් අහන්න. රේඩියෝ එකේ හොරෙන් අහන්න. ආලි වල මට විරුද්ධව මේවා කරා. මුලාවේ පොළොන්නරුවෙන් ආවේ කවුද දන්නවද? එක්තරා භික්ෂුත්වය තියා සිවුර තියා භික්ෂු භාවයවත් කියන්නවත් හොඳ නැති භික්ෂුන් වහන්සේලා දෙන්නෙක්ගේ බලපෑත්න උඩයි මේක ආවේ. මේක අස්ගිරි පාර්ශ්වයට අයිති. කොටිම කියන්නේ. ඒ බොරුව තමයි මේ ලෝකේ හැමතැනම යන්නේ. මේ ලංකාවේ හැමතැනම භික්ෂුන් වහන්සේලාට පන්සල් වලට දන්වලා තියෙන්නේ මේ කරන්නට. මේ නායක හාමුදුරුවෝ මම නායක හාමුදුරුවෝ කෙනෙක් හිතන්නේ. ඒ හාමුදුරන් ඒ හාමුදුරන් හොඳ කෙනෙක්. මට තාත්තා වගේ සැලකුවා හොඳ බුද්ධිමත් කෙනෙක්. හැබැයි උගත් කෙනෙක්. උන්වහන්සේට මම පැය භාගයක් තිස්සේ ධර්ම දේශනා කළා. එයා කියන්නේ සම්මුතිය අල්ලාගෙන යන්න ඕන නිවන් දකින්න. මේ සම්මුතිය මොකක්ද කියන එක දන්නේ නැහැ. සමහර මාධ්‍ය වලින් ප්‍රසිද්ධියටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එයාසෝ ඇවිල්ලා ධර්මයේ දේශනා කරනවා. පොළොන්නරුවන්ටත් මේ ඊයේ පෙර දහම්මුර කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ හාමුදුරුවෝ දේශනා කරනවා මේක සම්මුතිය මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ සම්මුතිය කරගෙන යන්න කියලා. ධම්ම දායාදේ නෙමෙයි මේ සම්මුති දායාදේ පවත්වාගෙන යන්න කියලා. මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ හාමුදුරන්ට දන්නවන්ට මම ධර්මයට එන්නේ ඉස්සරෙ. එහෙම බුදුහාමුදුරුවෝ කියලා නැහැ. උන්වහන්සේට ඕනේ නම් මජ්ක්‍ධිම නිකායේ ධම්මදායද සූත්‍රයේ තියෙන එකත් මම තව ටිකකින් කියලා දෙනවා. ඒ කියන්නේ මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ? කෙටියම දේශනා කරන මහණෙනි. මෙන්න මේ ආමිෂ පූජාවලට උඹලා ගියෝ උනොත් වෙන්නේ මටත් උඹලටත් මගේ මේ ශාසනයට නිඳා කරනවා අපහාස කරනවා ගෞරව කරනවා. එහෙම නෙමෙයි ධම්ම දායාදේ උසස් කොට සැලකුවොත් මේක උඹලාගේ දායාදේ වශයෙන් සැලකුවොත් උඹලා මටත්
උඹලට මේ ශාසනයටත් ගෞරව සැලකිල්ල ඇති කරනවා. ඒ වගේම මේක බැබලෙන්න පටන් ගන්නවා. ඒතේ ওই ධර්මයේද ওই හාමුදුරුවෝ දේශනා කළේ ගිහිල්ලා. මේ සම්මුතිය කරන්ටලු ප්‍රත්‍යාති පැත්තකට දානවා. ප්‍රතිපත්තිය කියන වචනේ තේරුම දන්නවා. එතකොට සම්මුතිය කියන එක උන්වහන්සේට මම දේශනා කළා. මොකද සම්මුතිය කියන්නේ ඔය බෝධියට වඳින එකවත් එහෙම නැත්නම් පිළිමයට වඳින එකවත් චෛත්‍යයට වඳින එකවත් නෙවෙයි. සම්මුතිය කියන්නේ මෙන්න මේ හිතේ ඇහැ කන නාහය දිව ශරීරය කියලා එක ශේස්ත්‍රයක, තව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා තව ශේස්ත්‍රයක, ඒ වගේ විඥානය කියලා නැත්නම් අපි හිතනවා කල්පනා කරනවා කියන තව ශේස්ත්‍රයක ගැවසෙනවා. ඔන්න ඔය තුනේ ගැවසීමෙන් අයින් වුණත් අපි නිවන් දකිනවා. ඔය තුනේ ගැවසීමට අපි කියනවා සම්මුතිය කියලා. ඔන්න ඔය සම්මුතිය අයින් කරලා නිවන් දකින්න. ඒ නිසා ඒ ඇත්ත සම්මුතිය කියන්නේ වෙන දෙයකට. බුදුහාමුදුරුවෝ සම්මුතිය කියන්නේ ඔන්න ඔය තුනෙන් අයින් වෙන්න. ඕක ශේස්ත්‍ර තුනක්. ඔය ශේස්ත්‍ර තුනට කියන්නේ මොකක්ද දන්නවද? කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ. ඔයගේ ඇලෙනවට කියව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. නැත්නම් රූප රාග, කාම රාග, අරූප රාග. මේවා පොතේ තියෙන වෙන විදිහකට. නමුත් මේ බුද්ධ ආගම තියෙන්නේ මම කියන එක තුලයි. හිතයි කයයි තියෙන්නේ. ඒ පිට ගිහිල්ලා අපිට නිවන් දකින්න පුළුවන්කම. ලෝතර බුදුරජාණන් වහන්සේ රෝහිතත් සූත්‍රයේදී කිව්වා මේ හතරම තියෙන චතුරාර්ය සත්‍ය මේක ඇතුලේ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් තමයි අපිට නිවන් දකින්න පුළුවන්. එහෙම නිසා මේකෙන් පිට ගිහිල්ලා නිවන් දකින්න බෑ. මම හරියට ධර්මය උගන්වනවා කෙස් ගහක්වත් අඩු නැතුව නිවන් දකින්න. උගත් අයට නිවන් දකින්න පුළුවන්. නුගත් කියලා ප්‍රශ්නයක් ඇත්තේ නෑ. හැබැයි නිවන් දකින්න එක. කුලියා පිටියේ පිරිවෙනක පරිවේනාධිපති ගුරුවරයෙක් මට කිව්වා මේ නිවන් දකින්න ආසාති හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ නිවන් දකින්න ආසයි කියලා එක දවසක් කිව්වා. 12ට කාලෙද කොහෙද තිබ්බා වෙලාව. ඇවිල්ලා ඉඳගෙන හිටියා හොඳ ලස්සනට. එයාට හාමුදුරුවන්ට වගේ සලකලා ඉවරලා සීට් එකක් එහෙම දාලා සීට් දාලා කිව්වා. මම ප්‍රශ්න අහන්නක් කාලයක් දුන්නා. මගේම දාණයත් අපි දෙන්නම බෙදාගෙන වළඳලා ඉවරලා ප්‍රශ්න ඇහුවෙත් නැහැ. එළියට ගිහිල්ලා කියනවා උන්වහන්සේ රහත් වෙලා ඉන්න බව පේන්නේ නැහැ. මෙයා රහත් වෙලා ඉන්න එපා මම රහත් වෙලා ඉන්නේ නැහැ කියලා. එහෙම රහතන් වහන්සේ කෙනෙක් මට ඉස්සෙල් ලෝකෙ බිහි වෙලා ඉන්නවා. එහෙම නම් උන්වහන්සේ ප්‍රකාශ කරන්න බෑ මම රහත් වෙලා ඉන්නවා කියලා. එහෙම කළේ නෑ. මේවා තමයි ලෝක අපබ්‍රංශ කියන්නේ. ඒ කියන්නේ මොකද දන්න මේක විනාශ කරන්න මේ ශාසනයෙම උපදින මිනිසු කොටසක්. ඉතින් මෙයා හැබැයි පරිවේනාධිපති කෙනෙක් සෙල්ලම් බඩුවක් නෙවෙයි. හැබැයි එක ප්‍රශ්නයක් අහලා මං හිතන්නේ මම ගොළුෙක් කියලා. කතාව ආවේ නැති නිසා. ඉතින් මේ අතන්ට මේ දෝෂය කිව්වම කියන හාමුදුරන්ට බනිනවා. අර එතකොට අර කිව්වේ මං අර සිවුරු දාගෙන ඉන්නවා කියලා කොටස. අර කාන්තාව කොටස. ඒ ඇත්තෝ කවුද? භික්ෂුණීන් වහන්සේලාද නැත්නම් උපාසිකව? කොහොම ශාසනයක් ලෝකේ තිබ්බා. මේ අත කොච්චර ලොකු අගෞරවයක්ද මට කළේ. මම රහතන් වහන්සේ පැත්තක තියනවා භික්ෂුන් වහන්සේ කෙනෙක්. මට ආරාධනය කරලා ඒ ආරාධනය කිසිම හේතුවක් නැතුව කල් දැම්මා වුණත් කැන්සල් කළා වුණත් කරන්නේ මට ලොකු අගෞරවයක්. ඒ කට්ටිය ලෝතර බුදුරජාණන් වහන්සේ කිව්වා ඔය භික්ෂුන් වහන්සේලාට අගෞරව කරන්න එපා. ඒගොල්ලන්ගේ උපදේශ ගන්න කියලා. මේවා කොහෙන්ද ආවේ? මේ කට්ටිය බෞද්ධයෝද? එයා කියන්නේ මම විස්තර කියන්න යන්නේ නෑ. මම මේ කට්ටිය විස්තර කියනවනම් හොඳට දැනගන්න. හැබැයි ලොකු තැනක් 2000 3000ක් විතර එනවා පොයට හිල් ගන්න. ඉතින් ඔයගේ තැනක මේවා ඉන්නේ. මෙන්න මම වැරෙත් මේවා කරගන්න. ඒකයි මම කිව්වේ. ඉතින් හුබ්බේ අන්නසුතේස ධම්මේසු කියන එකයි මම කියාගෙන ඊළඟ සම්මා වායාම කිව්වේ මොන එක අභ්‍යාසය මොකද දන්නවද? ඔන්න රූප වල බලා මගේ නෙවෙයි මම නෙවෙයි මට නෙවෙයි කියලා අයින් කරන එකට. එතකොට මේ හිත සංසුන්යි. ඒකට කියනවා අපි සමාධි වෙනවා කියලා. නැත්තම් සමත කියලා කියනවා. සමත කියන්නේ මේ හිත සංසුන් වෙනවා කියන්නේ. අය වෙන භාවනාවක් නැහැ. ඒක දෙකම එකට කරනවා. බුදුහාඳුරෝ කියවා සමත විදර්ශනා කියලා. ඒක විදර්ශනා සමත කියන්නත් පුළුවන් සමත විදර්ශනා කරනවා. කිරිපැන කිව්වා මේක જાතියක්. කිවි ඉස්සෙල්ල කිවල් පැන කිව්වත් ඒකත් එක જાතියක් තමයි. එතකොට එකයි තියෙන්නේ මේ විදර්ශනාවක් කියන්නේ මොකද්ද? සමත විදර්ශනාව කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රායෝගික යන ගමනට. ඒකට අපි කියන සම්බුද්ධ විදර්ශනාව කියලා. කොයි එක කිව්වා? අපිට නැත්තේ ප්‍රායෝගික මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්නේ කියලා. අපි කටපාඩම් කරන වචන 8ක්. නැත්නම් පද 8ක්. ඒකවල අපි ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා. මේ තුලින් ලකුණුත් ලබනවා, මහාචාර්යකමුත් ලබනවා. ඒ ධර්ම දත්තවලට. ඒ ධර්මයේ දත්තවලට මේවා දත්ත රැස් කරන්නට නෙමෙයි ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දීලා. අපිට නිවන් දකින්න මාර්ගයයි. මේ මාර්ගයේ ප්‍රායෝගික ගිහිල්ලා නිවන් දකින්න කියලා. ඒකට උගත්කමක් තිබුණේ නැහැ. යාතියක් කුලියක් තිබුණේ නැහැ. සුනේත සෝපාක වාගේ සැලොල් කුලිය ඇයට කිසිම දැනුමක් නැතුව රහත් වෙන්න පුළුවන්කම තිබුණා.
නමුත් හුඟක් ධර්මයේ දේශනා කරන්න පුළුවන් ඇත්තොත් හිටියා. ආනන්ද හාමුදුරුවෝ, ඒ වගේම සාරිපුත්ත හාමුදුරුවෝ, මොග්ගල්ලාන හාමුදුරුවෝ, මහා කොට්ටේත ඔය වගේ අයට මේ කටි මහා පඬිති. ඒකෙන්ද මේ ධර්මය ආબોධ කරලා දේශනා කරන්න පුළුවන්කම තියෙනවා. රාහත් වෙන එකට දේශනා කරන්න කතාවක් කොහොම නැහැ. රාහත් වෙන්න හිතයි. නිස්සබ්දේ රාහත් වෙලා ඉන්න පුළුවන්. දැන් කවදාවත් ධර්මයන් දේශනා කරලා කියලා අහලා නැහැ මම කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ඉස්ලාම් රහත් නේ. සුවා. ඒකල මොණේයවත් රැක්කයි කියන්නේ හද්ද නැති හිටිය. ඒ මොකද දන්නවද? දෙකක් තියෙනවා බුදුහාමුදුරුවෝ මේ රහතන් වහන්සේලාට කියලා. එක්ක ආර්ය තූෂ්ණේ මොහොත භාවය රකින්න. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න. එහෙම නැත්තම් නිවන් අරබය ධර්ම දේශනා කරන්න. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියා දෙන්න මිනිසුන්ට නිවන් දකින්න. රහතන් වහන්සේ කරන්නේ එච්චරයි. සමහරට හයියෙන් කරන්නත් පුළුවන්. දෙමින් කරන්නත් පුළුවන්. බුදුහාමුදුරුවෝ ඕන තරම්. මොංග පුරුෂේ, හිස් පුරුෂේ ඔය කියලා ඔය කාකාටුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ඊටාම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් නිවන් දකින්න ඕන හින්දා ඔය වගේ කියලා තියෙනවා. ඔවට ඉතින් දොස් කියනවද? බරිනවා කියනවා. ඔවට දොස්ද කියන්නේ බරිනවා. බුදුහාමුදුරුවෝත් එනන් දොස් කිව්වද බැන්නද? බැනලාද මේ මිනිස්සු රහත් කෙනෙක්? මේව තේරුම් ගන්න. වචනේ තියෙන විවිධ අර්ථ. අපි භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ ත්‍රිපිටකේනොත් නෙවෙයි. ගාකාරී දේශනා කරන්නේ මොනවද? අට කතාව. අට කතා ලිව්වේ ත්‍රිපිටකයෙන් ලියලා අවුරුදු 400කට පස්සේ. ඒවා පඬිතු ලිපිය වයිසක්ක එවන තම ආර්යයන් වහන්සේ ලිපියව නෙවෙයි. අපි ගරු කරන්න ඕන බුදුගොස් හාමුදුරන්ට. උන්වහන්සේ මේක ලියල් තිබුණ නිසා තමයි මමත් රහත් වුනේ. ඒ පදනම උඩ. නමුත් ඒක වැරෙත් තියෙනවා නම් කියන්න. දොස් තියෙනවා නේව කියන්න. අපි මෙතන තරහෙන් කියනට නෙමෙයි. මම තවත් එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේම ගරු කරන්නේ කිරිබත්ගොඩ ඥානහඳ. උන්වහන්සේ ළඟ එක්කෙනෙක්වත් සෝවාන් වෙලා නැහැ. උන්වහන්සේ සෝවාන් වෙලත් නැහැ. 30000ක් විතර එන්නවාසේ නේ. මම මේ උනා කියලා හැමතැනම හදලා භාවනා කරනවා. ප්‍රතිඵල ඒකේ නැතුණට උන්වහන්සේ විශාල වැඩක් කරනවා. මොකද දන්නවද? උන්නාර පාලියෙන් තිබුණ පොට් එක හොඳයි තාම සිංහල සරල සිංහලෙන්ට පෙරලා. අද ධර්මයේ ඒක නිසා සම්මුති ධර්මයේ උනා කියවලා තේරුම් ගන්න පුළුවන් උන්වහන්සේ කරන සේවයට. මම ලියුමකුත් තේරියා උන්වහන්සේට. ඔබ වහන්සේ මම දකින්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පස්සේ හිටපු ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ කියලා. මොකද දන්නවද? වහන්සේ කරන කාර්ය නිසා නේ ඔන්න පොට් ටික පෙරලා නිසා. එහෙම කෙනෙක් මම දකින්නේ. ඔය ඉහළ පුටු අරගෙන ඉඳගෙන මිනිසුන්ට ආශිර්වාද කරගෙන ඉඳ රජදරුවන්ට ඇමතිවරුන්ට ආශිර්වාද කරගෙන මොනවද කරන්නේ? දානයකට යනවා. පිරිතක් යනවා කියන. ඔය වගේ දේවල් කරලා. මම තරහකට කියනවා නෙවෙයි. අපි හරි ගැස්ස ගන්නවා. නිර්මල බුදු සාසනය සකස් කර ගන්නවා. රහතන් වහන්සේ ලෝකේ බිහි වෙලා තියෙනවා නම් අනෙක් භික්ෂුන් වහන්සේලාත් ඔය සිවුර දාගත්තේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණාත්තා ඉමං කාසාවන් දෙත්තා ඉමං කාසාවන් ගහිත්වා කියලා. එහෙනම් මොනෝක කරන්න මම. දැන් රහතන් වහන්සේ ලෝකේ පහළ වෙලා තියෙනවා නම් ඉස්සරහට ඇවිල්ලා ওই ධර්මය හොයාගෙන මේ ප්‍රායෝගික ධර්මය හොයාගෙන නිවන් දකින්න මහන්සි ගන්නට. ඒව බැරි නම් නිශ්ශබ්ද නිකායින්ට. මිනිසුන්ට කියන්න එපා අසරණ මිනිස්සු. රුපියල් 200ක් හොයාගෙන තමයි ওই දාන ටික දෙන්නේ අපිට. ඒ ඇයිට කියන්න එපා. හොඳයි මම ධර්මයට ඊටාම ටික කාලයක් තියෙන්නේ ඊටාම ඩිකාර මේ පුබ්බේ අන්නනුසුතේ ධම්මේසු. දුක කියන එක අපි හැම වෙලාවෙම ඉන්නවා. ඒ කියන්නේ මේ රූපයක් අල්ලගත්තොත් අල්ල ගන්නවා කියන්නේ මේ රූපේ ඉපිදලා ජීවත් වෙලා මැරෙන එකට අපි කියනවා රූපය අල්ලගත්තා කියලා. එහෙම නැත්නම් තණ්හා කියලා. එහෙම නැත්නම් ඇටැච්මන්ට් කියලා කියන ඉංග්‍රීසි. එහෙනම් ඔය කාලේ අපි දුක් විඳින කාලේ. අපි කොයි රූපේ අපේ රූපේ නිසා අපි කොච්චර දුක් විඳිනවද? පැය 24 මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා. ඇයි මේක හොදන්න ඕන? දත් මදෙන්න ඕන, කවන්න ඕන. බේත් කරන්න ඕන, වයසට යනකොට නගා හිටවන්න ඕන. අන්තිමට මහල්ලම අල්ලගන්නත් උදව් කරගන්න. ඒක නිසා මේකෙන් අපි දුක් විඳිනවා. මේක සැපවත් කරන්න කියලා අපි නොයෙක් ඒව ගන්නවා. ඊට පස්සේ ඊට වඩා දුක් විඳිනවා. අපි ඉගෙන ගන්නවා ඒකත් දුක. රස්සාවල් කරනවා ඒකත් දුක. සල්ලියාම කරනවා ඒකත් දුක. ගෙවල් දොරවල් හදනවා ඒකත් දුක. ඊට පස්සේ දරුවෝ මල්ලෝ හරි ගැස් ගන්නවා ඒකත් දුක. මෙන්න මේ ප්‍රියංගෙන් තරම් දුක් විඳින්නේ නැහැ අපි කයකින්. සරුපේ ඉන්නවා කැලේ ඒකකින් අපි දුක් විඳින්නේ නැහැ. ඉඳලා හිටලා සමයි කාම්පේ. නමුත් දරුවෝ ඉන්නවා නිතරම දුක් විඳිනවා. ගෙවල් දොරවල් තියෙනවා නිතරම දුක් විඳිනවා. වාහන තියෙනවා නිතරම දුක් විඳිනවා. ගෙවල් දොරවල් තියෙනවා නිතරම දුක් විඳිනවා. රස්සාව තියෙනවා නිතරම දුක් විඳිනවා. මෙන්න මේ ප්‍රියෝ තමයි අපිට දුක් දෙන්නේ. මතක තියාගන්න. අපි දකින්නේ ප්‍රියෝ හොඳයි. ඒකටම ලං කරගන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ ඕක තමයි වැරදි පාර. හරි පාර වාතාරිය. ඒ අතාරින්න පුරුදු වෙන්න ඕන. කෝටි ගාණක් අපි මේ ජීවිතේ පුරුදු කරලා තියෙන මොනවද දන්න ඇහැ කන නහයෙන් දිවේ ශරීරයෙන් රූප අල්ලගෙන ආකල්ප ඇති කරගෙන ඒවා තද කරගන්න. ඉතින් ඒක තුළම යනවා විසක්කම පිටජන මිනිස්සු අනිත් පැත්ත දකින්න. එතකොට ඔකට කියනවා සම්මුතිය කියලා.
ඔය සම්මුතියට විරුද්ධ පැත්ත තමයි පරමාර්ථය. ඒක සම්පූර්ණ විරුද්ධයි. ඒ සම්මුතියත් අල්ලාගෙන නිවන් දකින්න යන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුර කවදාවත් කිව්වේ නැහැ. එතන භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ අපබ්‍රංශය මොකද්ද? ඒ කියන්නේ එක්ක සම්මුතිය කියන වචනේ දන්නේ නැහැ. එහෙම නැත්නම් පරමාර්ථය කියන වචනේ දන්නේ නැහැ. තේරුම හරියට ඒක විසයි වෙන්න. අපි සම්මුතිය කියන්නේ මේකටයි. එහ කන්න ආයේ දිවසරේ මෙන්න තුන්පලට. ඒක තියෙන තමුන්ලා. ඒ කියන්නේ මේ අතීත රූපයට අතීතෝ අත්පටිලාභෝ එහෙම නැත්නම් ඕලාරිකෝ අත්පටිලාභෝ කියන එකට තමයි ඔය එක් ඇහ කන ආයේ දිවසරේ කියන එක රූපේ. ඒකට මනෝමය අත්පටිලාභෝ කියන්නේ මේ ක්‍රියාකාරීව කතා කරන එක, කයින් කටයුතු කරන එක. ඒක දෙවෙනිම. ඊළඟට විඥානය නැත්නම් අපි හිතනවා දැනුම් සම්භාරයක් තියෙන විඥානය. ඒකට කියන තුන්වෙනිම. මෙන්න මේ තුන්වෙනි මෙන්න මේ මම තුනේ ඇලෙන එකට තමයි අපි කියන්නේ ඔය මම කියන එකේ ඇලෙනවා. ඕක නිදහසමත් අපි නිවන්. ඕකට ශේස්ත්‍ර තුනක් කියන්නේ ඕකට. ඔය ශේස්ත්‍ර තුනේ ඇලෙන්නේ නැතුව ඔය මම තුනේ ඇලෙන්නේ නැතුව ඉතින් අපි නිවන්ට යනවා. මම ආයනේ කියන්නේ ඔය මම තුනේ ඇලෙන්නේ නැති. අපිට කියලා තියෙන වෙන එකක් මේ අට කතාකාරය. ඒ තුලින් ගිහිල්ලා නිවන් දකින්න බෑ. ඒකයි මම කියේ ප්‍රායෝගික මේකට එන්න මම තියෙන අනුශාසනා ප්‍රාතිහාර්ය. ඇවිල්ලා වාඩි වෙන්න ඒකොල්ල මම කියා දෙන්නම් නිවන් දකින්න ඒ විදිහට නිවන් දකින්න. ඒකයි මගේ ආයාචරය. ඒක නැතුව මේ ඉර්ධි ප්‍රාතිහාර්ය හෝ එහෙම නැත්නම් ආදේශනා ප්‍රාතිහාර්ය තුලින් මා මනින්ට එපා. මනින්ටත් බෑ කවදාවත් කාට ප්‍රශ්න ගොඩාක් තියෙන්න පුළුවන්, ලක්ෂයක් තියෙන්න පුළුවන්. ඒ ලක්ෂයක් තියුණාත් ඒ ඔකටම ලක්ෂයටම ප්‍රශ්නට උත්තර හම්බෙයි. තම රහත් වෙනකොට මම රහත් කරලා විතරක් රහත් කරන්න මාර්ගය විතරක් කියා දෙන්න තමන් ඒ වැඩේ කරගත්තොත් රහත් වෙනන් පස්සේ මගෙන් ප්‍රශ්න අහන එක. හොඳයි. පුබ්බේ අන්නෝසුසේ ධම්මසිකේ මේ චතුරාර්ය සත්‍යයට. ඒ කියන්නේ දුකේම ඉන්නවා අපි දුක දන්නේ නැති නිසා කිව්වා ඕන්න අපි දැකේ නැතිව. අපි හැපයි කියලා හිතේ රූප අල්ලගන්නේ. ඕක වැරදි. ඔකට කිව්වා හොඳට දැනගන්න. පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මෙන්න මේක උඹලා මේ ඉස්සෙල්ලා දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ මේ දුක පිරිසිදු දැනගන්න ඕනයි කියලා උඹලා දැනගෙන හිටියේ. ඕක තමයි එක පුබ්බේ අන්නෝසුසු ධම්මේසු කියලා කිව්වේ එකයි. ඊළඟට කිව්වා මොකක්ද දන්නවද? මෙන්න මේකේ හේතු තුනක් තියෙනවා. ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මෙන්න පහ තබ්බන්ති මේ භික්ඛවේ දුක්ඛ සමුදය සත්‍යං. මෙන්න මේ තුන ප්‍රහීන කරන හැටි උඹලා දැනගෙන හිටියේ නෑ. ඒක තමයි මම හොයාගත්තේ. ඉස්සෙල්ලා හොයාගෙන මම තමයි ඉස්සෙල්ලා ප්‍රකාශ කරා. ඊළඟට සච්චිකා තබ්බන්ති මේ භික්ඛවේ නිරෝධං අරිය සත්‍යං. මේ නිරෝධය කියන එක උඹලා නැත්තම් නිවන කියන එක උඹලා දැකලා තිබුණේ නෑ. ඒක හොයාගන්නත් බෑ. පුත්‍ජන මේසුට ලැබෙන දෙයක්වත් නෙවෙයි. මේක එකසෙනෙක් ලැබෙන අනුතුම දෙයක්. ඒ ලැබෙනකොට ඒක ආපෝද කර ගන්නට ඕන නිවන. ඒකට කියවා සාක්ෂාත් කියලා. නිවන දකින්නකොට නිවන කියලා ආපෝද කරනවා. ඒකින්ද නිවන හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නිවන දකින්න ඕන. දැකලා ආબોධයක් කරන්න. ඒකට ඒකේ සාක්ෂාත් කරන්න ඕන මේ නිරෝධ සත්‍ය. ඒක තුන්වෙනි සත්‍යෙට දැම්ම. ඇයි? මාර්ග සත්‍ය තවත් අවබෝධ වෙන්නේ. අන්තිමට දැම්මා මෙහෙම. භාවයේ තබ්බන්ති මේ භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. ඒ කියන්නේ මේක පුරුදු කරන්න ඕන. මොනවද පුරුදු කරන්න? රූපගත අරගෙන පුරුදු වෙලා තිබුණු පෘථජන භාවයේ දැන් අයින් කරන්න ඕන රූප. බල ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි දකිනවා. දකින්න එකට මම මගේ මට කියලා ගන්නෙ නැතුව අයින් කරන්න. මෙන්න මේ විදර්ශනා තුළදී නැත්නම් ප්‍රායෝගික ආර්ය අෂ්ටාංග බ්‍රහ්මචර්යාවේදී කරන්නේ අපි ඕකයි. ඒක හැම වෙලාවෙම කරන්න ඕනේ. පටන් ගන්න අපි දවසකට පැය වේගෙන් 2යි. ඒ බලන්ට සුමාන 5ක් යනකොට සුවාන් වෙන්න. මේ වගේ ශ්‍රේෂ්ඨ තත්වයකට එන්න පුළුවන්. නැතිව නෙමෙයි. අපි ගායනා කරන්න පටන් ගත්තා කරන්න කියලා තියෙනවා. පරියාපුණාතු වික්ඛවේ කිව්වා අපි බැලුවේ මොකද දන්න වෙන කතාවක්. පරියාපුණාතු වික්ඛවේගෙන් සම්පූර්ණ කරන්න. ධාරේත වික්ඛවේ කිව්වා මේක ධාරණය කරගන්න. ඒක අපි එක්කලේ නෑ. ඒකයි කියන්නේ. අපි කීකියයිටි අපි අද ශ්ලෝක කීකියයි නිවන් දකින්න බෑ. කරුණ හොඳට තේරුම් ගන්න. හරි වැඩේ තේරුම් ගන්න. මං කෙරේ ඊර්ෂ්‍යා කරන්න වෛර කරන්න එපා. කවදාවත් එහෙම කරන්නේ නැහැ කිසි කෙනෙක්. මං දඟලන්නේ අනුකම්පාවෙන් කරුණාවෙන් මගේ ලෝතර බුදුරන් වහන්සේ යම්කිසි ආකාරයකට මම මේ මිනිසු කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් මම මේ ධර්මය ආමෝද කරලා මිනිසුන්ට කියලා දුන්නා නිවන් දකින්න. උන්වහන්සේ කරුණු දෙකක් කියලා දුන්නා. මම දීපංකර බුද්ධ මූලයේ ඉන්නකොට පාද මූලයේ ඉන්නකොට මම තමයි ඒ කාලේ හිටව ප්‍රඥාවන්තයා මට කිව්වේ සුමේද නමුත් මම ඒ වෙලාවේ මම නිවන් දකින්න මහන්සි ගත්තේ නෑ. මම හිතුවේ මේ දුක් විඳින මිනිස්සු නිවන් දක්වන්න ඕන කියලා මම සාරා සංකේය කල්පලක්ෂයක්
පෙරම් පුරලා ඇවිල්ලා ඉවර තා මෙතින්ට. ඇවිල්ලා මේ මධ්‍යම ප්‍රතිපදාව තුලින් මම ඉස්සෙල්ලා නිවන් දැක්කා. සම්බෝධි ආબોධ කළා මං කිව්වා. ගිහිල්ලා උපක හම්බුණා ඉස්සෙල්ලා මේ මාසේ ගණන් ගත්තේ නෑ මං බෝධියටපත් වුණා. ඊළඟට මන් ළඟ හිටියා අවුරුදු 6ක් එකට හිටපු පස්වග මහණුන්ට ගිහිල්ලා කිව්වා 3 සැරයක් ඒව ගණන් ගත්තා. ඉඳ බලෙන් ඉඳ ගණන්ලා කියලා තමයි ධර්මයේ දේශනා කරලා ඉවරලු කොණ්ඩඤ්ඤ සෝවා. ඒ විදිහටයි මේක සෝවාම මේක ගණන් ගන්න නැහැ කවුරු. නමුත් මේක ඒකින්ද ප්‍රායෝගික කරන්න ඕන. බුදුහාඳුර කොණ්ඩඤ්ඤ හාමුදුර සෝවාන් කරගත්තේ ප්‍රායෝගිකින්ද. වෙయ్యා කර්ණස්මෙන් බඤ්ඤමානේ කොණ්ඩඤ්ඤච වීරජං විදිත්තමලං අන්න වෙయ్యා කර්ණස්මෙන් කිව්වේ විස්තර ඇතුව කිව්වේ මේ ප්‍රායෝගික හිතවලා බඤ්ඤමානේ කියන්නේ හිතවලා කියලා දෙල් තමයි කිව්වේ. අර රාහුල් සාමණේරයන් වහන්සේට කිව්වා වගේ ඉඳවලා දැන් ඔක අනිත්‍යද නිට්ටයද අන්න එහෙම අහහා තමයි මේක. අපි සම්මති අර්ථය අරගෙන ඉවරලා අපි නිවන් දකින්න ධර්මයේ දේශනා කරනවා. වැරදි ධර්මයක් අපි දේශනා කරන්නේ අනිත් එක මොකද දන්නවද? මේ ධර්මයට මේ ඩිංගක් කාලෙකින් තමයි බුද්ධ ජයන්තියෙන් පස්සේ තමයි සිංහලෙන් ධර්මයේ තියෙනවා කියලාවත් වචනයක්වත් ඒ සිංහල තපබ්‍රංශ ඉතින් අවුරුදු 1500කට ඉස්සරලා තියෙන ඔක්කොම පාලියෙන් ඒකින්ද අපේ බෞද්ධ 1,69 ලක්ෂයක් අද ඉන්න අයගෙන් හරියට මම ඔක්කොම දන්නවා හරිය සංඛ්‍යාලයකට කියන්න කොහොමද ධර්මයේ දන්නේ නැති කොටසක් ඉන්න විශාල කොටසක්. ඒකයි. මෙන්න මේ ගැටලුව නිසා මේ නිවන් දකින්න බැරි. අනේ තවත් වහන්න එපා. ඔබ වහන්සේලා යන්න යහක යන්න දිවි ලෝකෙට හරි බ්‍රහ්ම ලෝකෙට හරි අපායට හරි මනුස්ස ලෝකෙට හරි යන්න. නමුත් මේ නිවන් දකින්න යන්න පුළුවන් මිනිසුන්ගේ එක වහන්න එපා. මං කියන්නේ දාන දෙන්න එපා කියන්නේත් නැහැ. ඒ බුදුහාඳුරෝ කියවා දුගී මංගී යාචක සමන බ්‍රාහ්මණ මේ අය කාට දුන්නත් දානෙත් තියෙනවා. අනිත් එක බෝධියට වඳින්න එපා කියන්නේත් නැහැ. ඇයි ඔක්කොටම බුද්ධිය නැහැ. බෝධියට චෛත්‍යයට පිළිමයට වඳින්න එපා කියලා කියන්නේ නැහැ. නමුත් බුද්ධිය තියෙන මිනිස්සු කියනවා උඹලා මිලේච්චු. ඒ අපි නෙමෙයි. ඒ පිට රටවල. පිට රටවල. ඉතින් ඒ වගේ තත්ත්වවල ඉන්නකොට එහෙම කියනවා. නමුත් අපි එහෙම කියන්නේ. මං කියන්නේ නැහැ. මං කොච්චර රහත් වුණත් මම කවදාවත් කියන්නේ නැහැ. ඕවට වඳින්න එපා කියලා ඉවරව සලකන්න එපා, ගරු කරන්න එපා. එහෙනම් මට විරුද්ධව තියෙන මොකද්ද නඩුව? නිවන හොයාගත් නිවනට මාර්ග හොයාගත්තා නිවන දේශනා කළා. ඔන්න ඔය හතර තමයි ලෝතර බුදුරන් වහන්සේගේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා කිව්වේ ධම්ම චක්‍රයේ අන්තිමට. ධර්ම චක්‍රය කියන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දන්නේ නැතුව අපි දඟලන්නේ. ඒක තමයි මම හොයාගෙන දේශනා කරන්නේ. ඒකෙන් දැන් මේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන එකයි කියා දුන්නේ ආයශරයක් මම ධර්මයේ දේශනා කරන්න ලැබුණොත් ඉතින් කියා දෙනවා හොඳයි. මේ ධර්මයේ